හායි යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ WhatsApp එකට අලුතින්ම ඇවිල්ලා තියෙන ෆීචර්ස් 5ක් ගැන. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් ඒ හින්දා තව කෙනෙකුට මේක බලන්න පුළුවන් වෙන්න subscribe කරන්න, share කරන්න, comment එකක් දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ phone එකේ WhatsApp open කරගන්න. මම මේ විදිහට මගේ phone එකේ WhatsApp open කරගන්නවා. WhatsApp ල විසින් දීලා තියෙන පළවෙනි ෆීචර්ස් එක තමයි ඔයාලා මෙතනින් ඔයාලගේ ෆෝන් එකේ මෙතන උඩ තියෙනවා ඩොට් තුනක්. ඒ ඩොට් තුන උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් setting තෝරන්න. ඔයාලා දැකලා ඇති WhatsApp එකේ සමහර ඔයාලගේ යාළුවන්ගේ chat වල profile එකයි avatar එකයි දෙකක් පෙන්නනවා. ඒක එහෙම පෙන්වන්න හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද පළවෙනි වැඩ කැලෙන් කතා කරන්නේ. එහෙනම් අපි ඒක හදමු. ඔයා මෙතනින් avatar තෝරන්න. avatar තෝරලා ඔයා මෙතනින් avatar එකක් හදා ගන්න ඕනේ. මම දැන් හදලා තියෙන හින්දා මම හදලා පෙන්නන්නේ. ඒක ලේසි. එහෙම ලොකු දෙයක් නෑ. මෙහෙම ප්‍රොෆයිල් එක කොහොමද පෙන්වන්න ඕනේ කියලා ඊට පස්සේ මම දැන් මේ විදිහට දාලා පෙන්නන්නම්. දැන් මම මෙතන බෑක් වෙනවා. දැන් ඔයාලට පේනවා මගේ ප්‍රොෆයිල් එක එහා පැත්තෙන් මෙතනින් avatar එකක් පෙන්වනවා. මේක WhatsApp ල ඉතින් දීලා තියෙන ගොඩක් හොඳ ෆීචර්ස් එකක්. එහෙනම් අපි යමු දෙවෙනි ෆීචර්ස් එකට. හරි WhatsApp ල දීලා තියෙන දෙවෙනි ෆීචර්ස් එක තමයි ඔයාලට දැන් මම කියන්න යන්නේ ඔයාලා මෙතන storage and data තෝරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා medium upload quality. කියන්නේ ඔයාලා ෆොටෝ එකක් upload කරන quality තමයි මෙතනින් suggest කරන්නේ. එතකොට ඔයාලා මෙතනින් දාලා මෙතන තියෙනවා standard quality කියන්නේ සාමාන්‍ය normal quality එකක්. ඒ කියන්නේ නෑ quality එකක් හරියට. standard quality storage එක අඩු කට්ටිය standard quality දාලා තියාගන්න පුළුවන්. storage එක ප්‍රශ්නයක් නැති කට්ටිය HD quality දාලා තියාගන්න එක හොඳයි. ඒක හොඳ quality එකකින් phone එකේ photos එතකොට share කරන්න පුළුවන්. ඒක මම මෙහෙම save දා ගන්නවා. ඊට පස්සේ WhatsApp ලා දීලා තියෙන තුන්වෙනි features එක තමයි ඔයාලා මෙතනින් privacy තෝරන්න. privacy තෝරලා ඔයා මෙහෙම පල්ලෙහාට යන්න. පල්ලෙහාට යද්දි ඔයාලට පේනවා මෙතන allow camera effects. ඒ කියන්නේ ඔයාලා filters දානවා නේද? ඔය එක වීඩියෝ කරද්දී කියන්නේ ඔයාලට දැන් WhatsApp එකෙන් වීඩියෝ එකක් share කරද්දී වීඩියෝ call එකෙද්දී filters දාගන්න පුළුවන්. ඒකත් හොඳ features එකක් WhatsApp ල දීලා තියෙන. ඒක මෙහෙම on කරගන්න. හරි එහෙනම් WhatsApp ල දීලා තියෙන පස්වෙනි features එක ගැන අපි දැන් කතා කරමු. හරි මම මෙහෙම back වෙනවා. ඉතින් back වෙන්න. back කළා මෙතන update තෝරන්න. ඒ කියන්නේ ඔයාලා status දාන තැන එතන උඩ තියෙනවා මෙතන ඩොට් තුනක්. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ status privacy තෝරන්න. එතන ඔයාලට පේනවා මෙතනින් WhatsApp ල අලුත් features එකක් දීලා තියෙනවා allow sharing කියලා. මේ allow sharing කියන ටික එක on කරාම වෙන්නේ ඔයාලා status දාන වීඩියෝ එකක් හෝ වේවා ෆොටෝ එකක් හෝ වේවා ඒක කියන්නේ ඒ වෙල ඔයාලගේ ස්ටේටස් එක පෙන්න තැනින් මේ ෆීචර්ස් එක ඔන් වුණාම ඒ ස්ටේටස් එක බලන කෙනාට ඒ වීඩියෝ එක රීපෝස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ ස්ටේටස් එකට එයාට ඒක ෂෙයා කරගන්න පුළුවන්. ඒක තමයි අලුත් ෆීචර්ස් එක. ඒ කියන්නේ ඔයාලගේ යාළුවෝ වීඩියෝ ස්ටේටස් දාපුවම ඉල්ලලා මෙසේජ් කරනවා නම් පොඩ්ඩක් කරදරයි නම් මේක ඔන් කරලා තියාගන්න පුළුවන්. ඔන් ඔෆ් කරලා තියාගන්න පුළුවන්. මේක ඔන් කරාම වෙන්නේ ඒක. ඕක තමයි WhatsApp ල දීලා තියෙන අලුත් ෆීචර්ස් 5ක්. අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. මොකක් හරි වැරද්දක් ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.